මේ ගෑනු ළමයි තුන්දෙනා කෝටි ගානක රත්තරන් අරගෙන ඒවා උණු කරලා පොඩි පොඩි බෝල හදාගන්නවා. ඊට පස්සේ ඒ බෝල චොක්ලට් වල ඔබලා ලස්සනට රන් පාට කොලයකින් ඔතනවා. බැලු බැලමට හරියටම ගානේ චොක්ලට් පෙට්ටියක්. හැබැයි ඇතුලේ තියෙන්නේ රත්තරන්. ඉතින් මේ තුන්දෙනා ගුවන් සේවිකාවන්ගේ ඇඳුම් ඇඳගෙන අර චොක්ලට් පෙට්ටියත් බෑග් එකේ දාගෙන කිසිම ගානක් නැතුව එයාපෝට් එකට යනවා. ඔයාලට හිතාගන්න පුරාද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂක අංශ ඔක්කොම පහු කරලා ගෙලින්ම යන්නේ ඩුබායි වලට. හැබැයි කතාවේ නියම හරිය පටන් ගන්න එතනින්. ඩොලර් මිලියන 6ක් වටින රත්තරන් වලට යාලට ලැබෙන්නේ ඩොලර් 100යි. ඒත් පුදුම දේ කියන්නේ ඒ සල්ලි අරගෙනත් මෙයාලා ගිහින් ලොකු බායකකින් මිල අධික ෂැම්පේන් බෝතලයක් අරගෙන පාටියක් දානවා. ඔන්න ඔතනදි තමයි යාලත් එක්කම වැඩ කරන තව ගුවන් සේවිකාවක් මෙයාලව දකින්නේ. දැන් අනිත් කෙනාට හිතනවා කොහොමද මෙයාලා මෙච්චර සල්ලි වියදම් කරන්න කියලා. මොකද එයාලගේ පඩියෙන් හරියට පෑන් කේක් එකක්වත් කන්න බෑ. එහෙව් එකේ ලක්ෂ ගණක ෂැම්පේන්. ඉතින් පහුවෙනිදා ඇය මේ ගැන පැමිණිලි කරනවා. නිලධාරීන් ඇවිත් ප්‍රශ්න කරද්දි මේ තුන්දෙනා මුකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා. ඒත් එයාලගේ බෑග් එකේ තිබිලා අර චොක්ලට් පෙට්ටිය හම්බ වෙනවා. දැන් එක නිලධාරියෙක් සකේ දුරු කරගන්න හිතාගෙන ඒකෙන් එක චොක්ලට් එකක් කටේ දාගන්නවා. කෑවට පස්සේ තමයි දන්නේ ඒ ඇත්තටම චොක්ලට් රත්තරන් නෙවෙයි. ඇත්තටම වෙලා තියෙන්නේ Taman ගැන පරීක්ෂණයක් එනවා කියලා මෙයාලට කලින්ම ආරංචියක් ඇවිත් ඉතින් රත්තරන් වලට ඇත්තටම මොකද වුනේ මේ කතාවේ ඉතුරු ටික දැනගන්න කැමති නම් දැන් අපේ channel එක subscribe කරලා තියාගන්න. අපි ඉක්මනටම හම්බෙමු.